අද උදේ ඉඳන් හොඳටම වහිනවා. ඉතින් අපි මේ පුංචි ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා මේ වෙනකොට දන්නවා අපි කොහෙද යන්නේ කියලා. හැබැයි මම මේ වීඩියෝ එක ගන්න වෙලාව වෙනකොට නම් මම දන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. අද මහත්තයා වැඩ දවසක්. ඉතින් මමයි චූටි දුවයි මේ ගමන යන්නේ අපේ මෙහි යාළුවෙක් එක්ක. එයා අපි කොහෙද යන්නේ කියලා කිව්වේ නැහැ. එයා කිව්වේ සර්ප්‍රයිස් කියලා විතරයි. ඉතින් ඇත්තටම අපි සර්ප්‍රයිස් වුණා. මොකද අපි ආවේ මෙහි තියෙන ලොකුම ලොකු සූ එකක් බලන්න. අපි සූ එකට එනකොට හොඳටම වහිනවා. ඒක නිසා අපි හිතුවා එළියේ කොහෙවත් දැම්ම ඇවිදින්නේ නැහැ කියලා. අපි මේ පැත්තට ආවා. ඉතින් මෙතන ඉන්නවා ගොඩක් ලොකු මාළුවෝ. අපේ චූටි දූ මාළුන්ට හරිම කැමතියි. එයා ගොඩක් වෙලා මෙතන හිටියා. ඉතින් අපිත් හරි ආසාවෙන් තමයි මෙයාලා දිහා බලාගෙන හිටියේ. මෙතනට ආවම මට මතක් වුණේ ලංකාවේ අපේ සතු අත්ත. ඉතින් එතෙන්ටත් මම හරිම ආසයි. ඊළඟ පාර නම් ලංකාවට ආවම අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් කියලා මම මෙතනදී හිතාගත්තා. ඉතින් ඊට පස්සේ අපි ආවේ මෙන්න මෙයාව බලන්න. එකම එක්කෙනයි අපිට දකින්න පුළුවන් වුණේ. උනාට යාට ලොකුම ලොකු කූඩුවක් මේගොල්ලෝ හදලා තියෙනවා. ඒද කියලා හිතාගන්න බැරි වුණා. ඒ කූඩුව ලොකුම ලොකුයි. ඉතින් ඊට පස්සේ අපි ආවා විෂ තියෙන ගෙඹිහාමි කෙනෙක් බලන්න. මෙයාවත් බලලා එතන නම් හිටියා හැබැයි 4-5 දෙනෙක්ම චූටි අය. ඉතින් අපේ චූටි දුවට මාළු කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැනේ. එයා යන්නෙම ඒ වගේ අයව හොයාගෙන. ඉතින් එහෙම අපි හෙමින් ඇවිදගෙන ආවා. එක විදිහේ සත්තු ගොඩක් ඉන්නවා මේ ටිකේ. ඉතින් ඇවිදින්නත් ගොඩක් තැන් තිබ්බා. හැබැයි මට ඔයාලට කියන්න ඕනේ අපි වැඩිපුරම බැලුවේ නම් මාළුන්ම තමයි. ඒ චූටි දුව ගොඩක්ම ආස නිසා අපි මෙතෙන්ට ආවා මුහුදු සිංහයන්ව බලන්න. ඒගොල්ලන්ට කෑම දෙන වෙලාව. ඉතින් ඊට පස්සේ මේ ටනල් එක ඇතුළට ආවා. ඒගොල්ලන්ව ගොඩක්ම ළඟින් බලන්න. ඇත්තටම අපි හිතුවටත් වඩා ගොඩාක් ළඟින් ඒගොල්ලන්ව බලන්න පුළුවන් වුණා. අපේ ළඟින්ම පීනගෙන යනවා වගේ. ඉතින් ගොඩක් ළඟින් දැක්ක හරිම සතුටුයි. අපි ගොඩක් වෙලා මෙතනත් කාලය ගත කරා. මොකද ඇත්තටම ඒක හරිම වෙනස් අත්දැකීමක් වුණ නිසා. මේ අපේ යාළුවා හරි පුදුම කෙනෙක්. එයා අපිටත් එක්ක ටිකට් බුක් කරලා කෑමත් හදන් ඇවිල්ලා හැමදේම ඕගනයිස් කරලා අපිව මෙතෙන්ට එක්කගෙන ආවා. මොකද එයාට හරි සතුටුයි අපිත් මෙහෙම සතුටු වෙලා ඉන්නවා දකින්නකොට. ඉතින් UK වලට එද්දි මම කවදාවත් හිතුවේ නැහැ අපිට මේ වගේ සුන්දර මිනිස්සු මෙහෙදි හම්බ වෙයි කියලා. ඇත්තටම හරිම හිත හොඳ අය මෙහෙ ඉන්නවා. මම සූ එකට ආවට පස්සේ ගොඩක්ම ආසාවෙන් හිටියේ මෙන්න මෙයාලව බලන්න. යාළුවා කිව්වම මෙහි පෙන්ගුවින්ලා ඉන්නවා කියලා. මම ඉතින් හරි ආසාවෙන් උඩ පැන්නා. මට අද පෙන්ගුවින්ලව බලන්න පුළුවන් නේද කියලා. ඉතින් ඔන්න මම ටිකක් වැඩිපුර වීඩියෝ කරා. ඕගොල්ලන්ටත් එයාලව ළඟටම බලා ගන්න පුළුවන් වෙන විදියට. මම කවදාවත් හිතුවේ නැහැ පෙන්ගුවින්ලව මේ තරම් ළඟට දකින්න පුළුවන් වෙයි කියලා. මෙන්න මෙයාලව බලන්නකෝ. ඔයාලට මෙයාව දැක්කම කාවද මතක් වෙන්නේ? මට නම් මතක් වුණේ අයිස් ඒජ් ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේ මේ වගේ දෙන්නෙක් ඉන්නව නේද? මම හරිද කියලා මම දන්නේ නැහැ. මම හිතනවා ඒ වගේ අය තමයි ඒ ෆිල්ම් එකේ හිටියේ කියලා. මෙන්න මෙයාව බලන්නකෝ. මෙයා හිතන්නේ මෙයා දඩයම් කරගෙන තමයි මේ කෘමීන්ව කෑමට ගන්න කියලා. ඒ වුණාට මේගොල්ලෝ ඒ සත්තුන්ව දාලා තියෙන්නේ මෙන්න මේ බොක්ස් එක ඇතුළට. මෙයා දඟලලා හරිම අමාරුවෙන් තමයි යාළුව එළියට අරගෙන මේ විදියට කන්නේ. ඉතින් අපි ගොඩක් වෙලා බලන් හිටියා. එයා පුදුම අමාරුවෙන් මේ වැඩේ කරන්නේ. හරි ඉතින් අපි ඊළඟට ආවා මෙන්න මෙයාලව බලන්න. බලන්නකෝ අපි කොයිතරම් ළඟට ආවත් ඉගිලිලා නම් යන්නේ නැහැ. මොකද මෙයාලා අපිට බය නැහැ. හරිම හීලයි. ළඟටම ගියත් ඒගොල්ලෝ ළඟට වෙලා ඉන්නවා. ඉතින් හරි සතුටුයි. මේගොල්ලන්ගේ කූඩුව ඇතුළටම ඇවිල්ලා අපිට මෙයාලව අත ගන්න පුළුවන්. මේගොල්ලන්ට කෑම දෙන්න පුළුවන්. මෙයාලව බලන්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන්. ඉතින්
ඔයාලට කියන්න ඕනේ මෙයාලගේ සද්ද නම් හරිම වැඩි. කොච්චර ලස්සනවත් වැඩි වෙලා ඉන්න බෑ. අපි ටිකක් වෙලා ඉඳලා එළියට ආවා. ඊට පස්සේ අපි මේ ලස්සන බලා යන්නේ තවත් සුන්දර තැනකට. ඒ තමයි පොඩි ට්‍රේන් එකක යන්න. ඉතින් එතෙන්ට යනකොට අපි චුට්ටක් පරක්කු වැඩි අයියෝ කියලා හිතුණා. මොකද මම මේ ටිකේ ගියේ හරිම ආසාවෙන් වටපිට බලා වීඩියෝ කර ඉතින් ඔන්න බලන්නකෝ අපි යනකොට ඒක යන්න පිටත් වුණා විතරයි. ඊට පස්සේ අපිට සිද්ධ වුණා ඉතින් ඊළඟ ට්‍රේන් එක එනකන් ටිකක් වෙලා ඉන්න. ඒක නිසා අපි ඉතින් මේ යනවා ඒ ට්‍රේන් තියෙන පැත්තට. මේ එකක් නවත්තලා තියෙනවා. අද එක ට්‍රේන් එකක් විතරයි වැඩ කරන්නේ. ඉතින් මේ එන ට්‍රේන් එකේම තමයි අපිට ආයෙම යන්නත් වෙන්නේ. මොකද අද සෙනඟ ටිකක් අඩු නිසා එක ට්‍රේන් එකක් විතරයි වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට ට්‍රේන් එකේ යන ගමන් බලන්නත් සුවිශේෂ සත්තු ටිකක් ඉන්නවා. මෙහෙම යන ගමන් අපිට වෘකයන්ව බලන්න පුළුවන්. එයාලා මේ වෙනකොට නම් නිදාගෙන හිටියේ. ඒක නිසා අපි හොඳටම දැක්කේ නැහැ. ඒ වුණාට අපි සූ එකෙන් එළියට යනකොට ඒගොල්ලෝ අවදි වෙලා ඉන්නවා අපි දැක්කා. මම පොඩි වීඩියෝ එකක් ගත්තා. හැබැයි ගොඩක් ළඟට දැක්කේ නැහැ. මම මේ වීඩියෝ එකේ අන්තිමට ඒ කොටසක් එකතු කරන්නම්කෝ ඕගොල්ලන්ටත් බලන්න. ඔන්න ඔය විදියට අපි ට්‍රේන් එකේ ගමනත් ඉවර කරා. ඊට පස්සේ කෙලින්ම ආවේ මෙන්න මෙයාව බලන්න. ඉතින් පේනව නේද ඉන්න විදිය. අපි හිතුවේ දිගටම මෙයා මේ විදියට ඉඳී කියලා. ඒ වුණාට ටික වෙලාවකින් එයා බිමට බැස්සා. බැහැලා අපිට පේන්න වගේ එහා මෙහා ඇවිදින්න පටන් ගත්තා. ඉතින් එයාවත් ටිකක් ළඟට බලා ගන්න අපිට පුළුවන් වුණා. එයාට ලොකු ඒරියා එකක් සූ එකේ හදලා තිබුණා. ඉතින් එතනිනුත් ඇවිල්ලා අපි ඊළඟට යන්න හදන්නේ කොෆි එකක් බොන්න. හීතලා ඉතින් පරිසරය මේ වෙලාවේ හොඳම දේ තමයි උණුවේ හොඳ කොෆි එකක් බොන එක. කොෆි එක බොන තැන මෙන්න මේ වගේ සෙල්ලම් කරන්න ජිරාෆ් කෙනෙක් තියලා තිබ්බා. මේකට පවුමේ කොයින් එකක් දැම්මම ඒක ඔටෝම වැඩ කරනවා. ඉතින් චූටි දූ ඒක ටිකක් සෙල්ලම් කරා අපි කොෆි එක බොනකම්. ඔයාලට මම කලිනුත් කිව්වනේ ඉතින් අපි වැඩිපුරම බැලුවේ මාළුන්ව තමයි. මොකද අපේ චූටි මැනිකට නම් කොයි වෙලෙත් මාළුන්ව තමයි බලන්න ඕන වෙලා තිබුණේ. ආයෙම වැස්ස පටන් ගත්තා. වැස්ස අතරෙම අපි ගියා අලින්ව බලන්න. ඉතින් බලන්නකෝ මෙයාලා ඉන්න තැනත් හොඳටම මඩ වෙලා. මෙතන ඉන්නවා අලි 5 දෙනෙක්. ඉතින් මෙයාලගෙන් අපි බැලුවේ මේ දෙන්න විතරයි. අනිත් අය හිටියේ තව ගොඩාක් එහාට වෙන්න. වැස්ස ටිකක් වැඩි නිසා අපි මේ පැත්තට ගියේ නැහැ. මේ දෙන්නව බලලා එහෙමම ආවා. ඒ ආවේ මෙන්න මේ අයව බලන්න. බලන්නකෝ මෙතන එක වර්ගයේ පාට එළුවෝ බැටළුවෝ ඉන්නවා. මම ඇත්තටම නම් හරියටම දන්නේ නැහැ. මේ වෙනකොට අපේ චූටි දූ හොඳටම නිදි. මොකද එයා පැය 4ක් එක දිගට ඇවිද්දා. පොඩ්ඩක්වත් මහන්සි තිබුණේ නැහැ. ඉතින් අලින්ව බලලා මේ පැත්තට එනකොට එයා වාඩි වුණා බගියේ. එහෙමම නිින්ද ගියා. ඉතින් වැස්සත් සැර නිසා අපි එයාව කවර් කරගෙන දැන් මේ ටිකේ ඇවිදින්න ආවා. හැබැයි ඉතින් මෙයාලව බලන්නේ දැන් මමයි යාළුවයි විතරයි. බලන්නකෝ මේ චූටි පැටියට වෙන දේ. ඇතුලේ ඉන්නේ කවුද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි එයා මෙයාව තල්ලු කරනවා. ඉතින් එයා එළියට වීසි වෙලා යනවා. මේකත් මට වීඩියෝ කරගන්න පුළුවන් වුණා මේ වෙලාවේ. ඉතින් මෙයාලව අල්ලන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි අතේ තියාගෙන උනත් කෑම දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් එක්සිට් වෙනකොට අත සෝදන්න හැමදේම මේගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා.
ඉතින් ඒක නිසා මමත් බය නැතුව මෙයාලව ඇල්ලුවා. කෑම දෙන්න නම් අපි මොකුත් අරගෙන ගියේ නැහැ. මොකද මීට කලින් මම මෙතෙන්ට ඇවිල්ලා නැහැනේ. ඉතින් ඒක නිසා දන්නේ නැහැ දෙන්න ඕනිද කියලා. මෙයාලව මම පළවෙනි සැරේට තමයි දැක්කේ. මෙන්න මේ පොඩි බබාට නම් හරිම දාංගලේ. එයා නිතරම දඟ කර කර තමයි මෙතන හිටියේ. ඉතින් මේ බලන්නකෝ මෙයාලා පුංචි හාවෝ වගේ. හාවොත් නෙමෙයි, මීයොත් නෙමෙයි. හරිම හොරතල්. ඉතින් මෙයාලා බලන්න චූටි දුව නම් හරිම ආස වෙයි කියලා හිතුණා. මොනා කරන්නද ඉතින් මේ වෙනකොට චූටි දුව නිදි. හැබැයි එයා ගෙදර ආවට පස්සේදී මම එයාට මේ වීඩියෝ එක පෙන්නුවා. මේ චූටි ස්පැටව් ටික දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. ඉතින් එයාලවත් බලලා අපි හෙමින් මේ යන්නේ චීටව බලන්න. චීටව බලන්න යන අතර මගදී අපි මෙයාලව දැක්කා. ඉතින් ඒ දෙන්නවත් බලලා අපි ගියා දැන් චීටව බලන්න. මේ ඉන්නේ එයා රජා වගේ. ඉතින් තනියම තමයි ඉන්නේ. මේ බලන්නකෝ මම මේ විදිහේ පින්තූරයක් දැකලා තියෙනවා ලංකාවේ පොතක. මට හරියට මතක නැහැ. ඉතින් මට ඒකත් මතක් වුණා. මේ ඉන්නේ මං ඔයාලට කිව්වා අර වෘකයෝ. ඒගොල්ලෝ දැන් අවදි වෙලා එහි මෙහි ඇවිදිනවා. අපි මීට පහළින් තමයි කෝච්චියේ යන්නේ. මෙයාව දැක්කම නම් ටිකක් බය හිතෙනවා. මේ ඉතින් අපි අන්තිමටම බලන්න ආපු කෙනා. මේ බලන්නකෝ මෙයා ගොඩක් ලොකුයි. ඉතින් අපි එයාව බලලා ආයෙම එන්න පිටත් වුණා. මේ වෙනකොට අපි පැය 6ක් වගේ මේ සූ එකේ වෙලාව ගත කරලා තිබුණා. ඉතින් බලන්නකෝ අපි එළියට එනකොට හොඳටම වහිනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක මාත් එක්ක මේ තරම් වෙලා එකතුලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි.